තබා ගන්න පුළුවන් විදිහට වේල. මේක මම හදලා තියෙන්නේ ගෙදර තියෙන රවුලුනේ. කඩෙන් ගත්තේ මේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකයි සෙන්සර් එකයි. මේ දෙන්නේ මල නොකන වාහන එකක්. වාහනේ මේක වාහනේ කොයිල් එක. තව භාවිතා කරලා තියෙනවා පොට් 120 සූත්‍ර එක බලන්න මෙතන යට තියෙනවා. මේකේ දැන් මම වේලෙන්න දාලා තියෙන්නේ නිල් කන්ට්‍රෝල් වල. මේකේ කියන්නේ විශේෂ ප්‍රයෝජනයක් විදිහට ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනෙක් තියෙන්නේ මේකේ වේලෙන එකේ ඒක රස පාට සුවඳ 100% ආරක්ෂිතයි. තව මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. vertical air flow system එකයි horizontal air flow system එකයි. දැන් හදලා තියෙන horizontal air flow system එකට මේ දෙන්නේ තව මම වේලපුවා. මේක පාට රස ඔව් 100% ආරක්ෂිත තියෙනවා. කාලා බලන්න ඒ රහ තියෙනවා. මේක ඉතින් සාමාන්‍ය කල්පය කරපින්චාල නම් අවුරුද්දක් එකමාරක් තියාගන්න පුළුවන්. නිල් කටර් එක මාස 8ක් 10ක් වගේ පුළුවන්. මේ පොදුම මොන්න පුළුවන්. ඒ කියන්නේ උණු වතුරක් දාලා විනාඩි 5ක් 10ක් සාමාන්‍යයෙන් තැම්බෙන්න තියෙන්න ඕනේ. පහලා තියෙන්න. ඒක තමයි බොන්න පුළුවන්. ඔය කාර්යයට මේකෙන් තමයි මේක මුළු පද්ධතියම ක්‍රියාත්මක වෙන්නේ මේ සිස්ටම් එකේ. මේකේ මම දාලා තියෙන එක නිල් කඩවල මල් වල ප්‍රශස්ත උෂ්ණත්වය හැටියට දාලා සෙල්සියස් සංඛ්‍යා 52 57. මේක සෙල්සියස් සංඛ්‍යා මම දැන් දාලා තියෙන සෙල්සියස් සංඛ්‍යා 30. සෙල්සියස් සංඛ්‍යා 30 දී සූත්‍රිකා බල්බ් එක පත් වෙනවා. පත් වුණාට පස්සේ ඒක එහෙම පත් වෙලා තියෙන සෙල්සියස් සංඛ්‍යා 52 වෙනකම් 52 වුණ ගමන් බල්බ් එක ආයෙ ඔෆ් වෙනවා. මේකේ බල්බ් එකේ ඔෆ් වෙලා දෙන කාලය ඇතුළත අස්තේනේ මේක ඇතුලේ. එතකොට ඒක තැම්බෙද්දී ජල වාෂ්ප ටික එළියට එන්නේ මේ ෆෑන් එකෙන්. PC ෆෑන් එකක්. මේකේ එළියට එන්නේ මේක හොඳට වේලෙනවා. ඒක බලන්නකො යට දෙන ටික සාමාන්‍ය වේලලා තියෙන්නේ. තව පැයක් දෙකක් තියෙද්දි හොඳටම වේලෙනවා. පෙලක්